එල්නිනෝ ඇත්තටම මේක ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් කරන ඊළඟ ස්වභාවික සංසිද්ධිය වෙයිද? ඒ ප්‍රශ්නට උත්තර දෙන්න තාම කාටවත් බෑ. හැබැයි ඉතිහාසය එක දෙයක් නම් පැහැදිලිවම කියනවා. එල්නිනෝ ලෝකේ කොහේ හරි ඇතිවෙන හැම සැරේම කවුරු හරි ඒකේ මිල ගෙවනවා. සමහර රටවල් මාස ගණන් වැස්සක් නැතුව වියලෙනවා. තවත් රටවල් දින කිහිපයකින් ගම් වතුරට යට වෙනවා. භෝග විනාශ වෙනවා. ජලාශ හිඳී යනවා. ආහාර මිල ඉහළ යනවා. එතකොට ලංකාව අපි මේ කතාව බලන්න පිටතින්ද? නැත්තම් මේ පාර ඒ කතාවේ ඊළඟ පරිච්ඡේදය ලියවෙන්නේ අපේ රටෙන්ද? මොකද මේ ස්වභාවික ක්‍රියාදාමයට පුළුවන් අපි මෙච්චර කාලයක් දුක් මහන්සියලා ගොඩනගාගත්ත හැම දෙයක්ම විනාශ කරන්න. අපේ අනාගතය කන පිට හරවන්න. ඉතින් මේ නිහඬ විනාශකරය අපේ රට දිහා බලයිද? මේ විස්තරي හරියටම දැනගන්න වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න ඕනේ. මොකද අපි මේ ගවේෂණය කරන්නේ අපි හැමෝගෙම අනාගතය ගැන. ඒ වගේම තමා එල්නිනෝ ලංකාවට බලපාන විදිහ දැනගන්න කලින් එල්නිනෝ කියන්නේ මොකද්ද, මේ නම පට්ට බැඳුනේ කොහොමද කියලා දැනගන්න ඕනනේ. ඉතින් ඒක නිසා ඔයා තාමත් එල්නිනෝ ගැන අපි කරපු පළවෙනි වීඩියෝ එක බැලුවේ නැත්නම් දැම්ම ගිහිල්ලා ඒක බලලා ඉන්න. එහෙනම් මුලින්ම අපි බලමු එල්නිනෝ ලංකාව හොයාගෙන ඉන්නේ කොහොමද කියලා. හැබැයි එක ප්‍රශ්නයක් තියෙනවා. අපි ඉන්නේ ශ්‍රී ලංකාවේ. එල්නිනෝ පටන් ගන්නේ පැසිෆික් සාගරයේ. එහෙනම් කිලෝමීටර් දහස් ගණනක් ඈතින් මුහුදේ වෙන දෙයක් අපේ රටට බලපාන්නේ කොහොමද? ඇත්තටම එල්නිනෝගේ අභිරහස තියෙන්නේ එතන. අපි හිතනවා මුහුද කියන්නේ මුහුදක්. අහස කියන්නේ අහසක්. සුළඟ කියන්නේ වෙනම දෙයක්. හැබැයි ස්වභාව ධර්මයේ ඒවා වෙන් කරලා හිතන්නේ නැහැ. මුහුද හුස්ම ගන්න හැම මොහොතකම අහස ඒකට සවන් දෙනවා. අහස වෙනස් වෙන හැම මොහොතකම සුළඟ දිශාව වෙනස් කරනවා. සුළඟ දිශාව වෙනස් වෙන හැම මොහොතකම වලාකුළු තමන්ගේ ගමන වෙනස් කරනවා. අන්න එතනින් තමයි ශ්‍රී ලංකාවේ කතාව පටන් ගන්නෙ. කාලයකදී පැසිෆික් සාගරයේ උණුසුම සාමාන්‍ය රටාවෙන් වෙනස් වෙනවා. ඒක ටිකෙන් ටික මුළු ලෝකයේම වායුගෝලයට දැනෙනවා. හරියට එක සංගීත වාදකයෙක් වැරදි ස්වරයක් වාදනය කළාම මුළු වාද්‍ය වෘන්දයේම රිද්මය වෙනස් වෙනවා වගේ. පෘථිවියේ දේශගුණයත් එකම වාද්‍ය වෘන්දයක්. පැසිෆික් සාගරය ඒකේ එක කොටසක්. ශ්‍රී ලංකාව තවත් කොටසක්. එක තැනක රිද්මය වෙනස් වුණොත් අවසානයේ අපේ අහසත් ඒ වෙනසට ප්‍රතිචාර දක්වනවා. එල්නිනෝ ශ්‍රී ලංකාවට එන්නේ වැස්සේ රිද්මය වෙනස් කරමින්. ඒ රිද්මය වෙනස් වුණාම වැසි එන්න ඕන කාලයට අහස නිහඬ වෙනවා. වැසි නවතින්න ඕන කාලයට අහස එකපාරටම විවෘත වෙනවා. එල්නිනෝ වැස්ස කොච්චර ලැබෙනවද කියලා විතරක් නෙමෙයි. වැස්ස ලැබෙන කාලයත් වෙනස් කරනවා. ඒක තමයි ලොකුම ගැටලුව. මොකද ලංකාවේ ගොවිතැනේ ඉඳන් ජලාශවල ජල කළමනාකරණය දක්වා හැම සැලසුමක්ම හැදිලා තියෙන්නේ මෝසම් වැසි નિયમિત කාලයට ලැබෙයි කියන විශ්වාසය මත. හැබැයි එල්නිනෝ ඒ ඔරලෝසුවේ කටු ටික හෙමින් වෙනස් කරනවා. වී වපුරන කාලයට වැස්ස නැති වුණොත් සති 3කට පස්සේ ලැබෙන වැස්සෙන් ඒ වගාව ආපහු ජීවත් කරවන්න බෑ. ඒ වගේම මාසයක් පුරා ටිකෙන් ටික වැටෙන්න ඕන වැස්ස පැය කිහිපයක් ඇතුළතම ඇදහැළුණොත් ඒක ආශිර්වාදයක් නෙමෙයි. ඒක විනාශයක්. මොකද පොළොවට උරා ගන්න ඕන ජලය ගංගා හරහා කෙලින්ම මුහුදට ගලා යනවා. ජලාශ පිරෙනවා. හැබැයි භූගත ජලය ප්‍රමාණවත් ලෙස නැවත පිරෙන්නේ නැහැ. ඒ නිසා එකම අවුරුද්දක් ඇතුලේ ගම් වතුරෙන් පීඩා විඳපු ප්‍රදේශයක් මාස කිහිපයකට පස්සේ ජල හිඟයකටත් මුහුණ දෙන්න පුළුවන්. මේක තමයි එල්නිනෝගේ පරස්පර විරෝධී ස්වභාවය. ඒක එක අතකින් අධික වැසි ගෙනෙනවා. අනිත් අතින් ජල හිඟයක් නිර්මාණය කරනවා. ඒ විතරක් නෙමෙයි, ලංකාවේ විදුලි නිෂ්පාදනයේ සැලකිය යුතු කොටසක් තවමත් ජල විදුලියෙන් ලැබෙනවා. ජලාශ નિયમિત කාලයට පිරෙන්නේ නැත්නම් විදුලි නිෂ්පාදනයටත් බලපෑම් ඇති වෙනවා. එතකොට රටට වැඩිපුර ඉන්ධන භාවිතා කරලා විදුලිය නිපදවන්න වෙනවා. ඒකේ වියදම අවසානයේ දරන්නෙත් අපිමයි. ඊළඟට බලමු මීට කලින් කවදා හරි දවසක මේ ව්‍යසනය ලංකාවට බලපාලා තියෙනවද කියලා. ඉතිහාසයේ ආපස්සට ගියොත් 1982, 1983, ඊට පස්සේ 1997, 98, ආයෙත් 2015, 16 මේ අවුරුදු කිහිපයම ලෝකේ වාර්තා වූ ප්‍රබලම එල්නිනෝ අවස්ථා අතරට අයත් වෙනවා. ඒ කාලවල ශ්‍රී ලංකාවෙත් වැසි රටාව, උෂ්ණත්වය සහ කෘෂිකාර්මික තත්ත්වයන්ට සැලකිය යුතු බලපෑමක් වාර්තා වෙලා තියෙනවා. හැබැයි මේකේ තියෙන පුදුම දේ දන්නවද? එල්නිනෝ කවදාවත් ශ්‍රී ලංකාවට එකම විදිහට බලපාන්නේ නැහැ. සමහර අවුරුදුවල නිරිත දිග මෝසම් වැසි දුර්වල වෙනවා. තවත් අවුරුදුවල ඔක්තෝබර් සහ නොවැම්බර් අතර දෙවැනි අන්තර් මෝසම් කාලයේ වැසි සාමාන්‍යයට වඩා ලැබෙනවා. ඉතිහාසය දැන් ඉවරයි. හැබැයි අනාගතය තවමත් ඉතුරුයි.
ඉතින් දැන් අපි බලමු මේ වෙනකොට ලංකාවට ලැබිලා තියෙන අනතුරු ඇඟවීම් මොනවාද කියලා. වසර ගණනාවක් තිස්සේ පැසිෆික් සාගරයට ඉහළින් නැගෙනහිරින් බටහිරට හමා ගිය වෙළඳ සුළං මේ වෙන විට තමන්ගේ සාමාන්‍ය ශක්තිය ක්‍රමයෙන් අහිමි කරගනිමින් ඉන්නවා. පෙනුමට ඒක සුළඟේ පොඩි වෙනසක් විතරයි. හැබැයි ස්වභාව ධර්මයෙන් නම් ඒක ලොකු පණිවිඩයක්. මොකද ඒ සුළං දුර්වල වෙන හැම මොහොතේ ඉඳන් සාමාන්‍යයෙන් බටහිර පැසිෆික් සාගරයේ රැඳිලා තිබුණු උණුසුම් මුහුදු ජලය ආපහු නැගෙනහිර දෙසට ගමන් කරන්න පටන් ගන්නවා. එතනින් මුහුදේ උෂ්ණත්වය වෙනස් වෙනවා. ඒත් එක්කම වායුගෝලයේ පීඩනයත් වෙනස් වෙනවා. සුළං ගමන් කරන රටාව වෙනස් වෙනවා. වලාකුළු ගොඩනැගෙන තැන් වෙනස් වෙනවා. අවසානයේ ලෝකේ වැසි රටාවන් හෙමින් හෙමින් වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒක තමයි එල් නිනෝගේ හදවත ගැහෙන්න පටන් ගන්න මොහොත. මේ කිසිම වෙනසක් අපේ ඇස් දෙකට පේන්නේ නැහැ. හැබැයි අභ්‍යවකාශයේ සැරිසරන චන්ද්‍රිකා සාගරයේ පාවෙන ඇග්‍රෝ ස්වයංක්‍රීය බෝයා පද්ධති කිලෝමීටර් ගන්න ගැඹුරු මුහුදේ උෂ්ණත්වය මනින සංවේදක ඒ වගේම ලෝකයේ බලවත්ම සුපිරි පරිගණක මේ හැම එකක්ම දවසේ පැය 24 පුරාම පෘථිවියේ හෘද ස්පන්දනය කියවනවා. ඒ දත්ත සියල්ලම දැන් කියන්නේ ස්වභාව ධර්මය තවත් වෙනසකට සූදානම් වෙනවා කියලා. ඒ නිසාම ලෝක කාලගුණ විද්‍යා සංවිධානය ඇමරිකාවේ NOAA වගේම ලෝකේ ප්‍රධාන දේශගුණ මධ්‍යස්ථාන රැසක් 2026 වසරේ දෙවන භාගයේදී එල් නිනෝ තත්ත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවත් විශේෂයෙන් ඔක්තෝබර් සිට දෙසැම්බර් අතර කාලය තුල ඒ බලපෑම වඩාත් ප්‍රබල විය හැකි බවත් පෙන්වා දෙනවා. ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් මේ ජාත්‍යන්තර නිරීක්ෂණ සමීපව අධ්‍යයනය කරමින් ඉදිරි මාසවල වැසි රටාවේ වෙනස්කම් පිළිබඳව දැඩි අවධානයෙන් ඉන්නවා. දැනට පුරෝකථන පෙන්නුම් කරන්නේ ජූලි අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සාමාන්‍යයට වඩා උණුසුම් සහ වියලි කාලගුණයක් ඇතිවීම ඉඩකඩක් තියෙනවා කියලා. ඒ වගේම තමා නොවැම්බර් මාසයේ ආසන්නයේදී මේ තත්ත්වය වඩාත් ප්‍රබල වෙයි කියලා වගේම ඔක්තෝබර් ඉඳලා දෙසැම්බර් අතර කාලයේදී අධික වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවක් තියෙනවා කියලත් විද්‍යාඥයන් පෙන්වා දෙනවා. ඒ කියන්නේ එකම අවුරුද්දක් ඇතුලේ මුලින් වියලි කාලගුණයකටත් ඊට පස්සේ අසාමාන්‍ය ලෙස අධික වැසිවලටත් මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන් කියන එක. ඉතින් මේ හැමදේම අහලා එක ප්‍රශ්නයක් මතුවෙනවා. එල් නිනෝව අපිට නවත්තන්න පුළුවන්ද? උත්තරේ නැහැ. එල් නිනෝ කියන්නේ මිනිසා නිර්මාණය කරපු දෙයක් නෙමෙයි. ඒක පෘථිවියේ ස්වභාවික දේශගුණ චක්‍රයේ කොටසක්. ඒ නිසා එල් නිනෝව නවත්තන්න ලෝකේ කිසිම රටකට බෑ. හැබැයි එල් නිනෝව නවත්තන්න බැරි වුණාට ඒන් වෙන හානිය අඩු කරගන්න නම් අපිට පුළුවන්. ඒක තමයි ලෝකේ දියුණු රටවල් අද කරන්නේ. පළවෙන්ම ජලය. නියඟයක් ආවට පස්සේ ජලය ඉතිරි කරනවට වඩා නියඟයක් එන්න කලින් ජලය රැකගන්න එක වටිනවා. ඒ නිසා ජලාශ නිසි ලෙස කළමනාකරණය කිරීම, වැසි ජලය එකතු කිරීම, අනවශ්‍ය ජල අපතේ යාම අවම කිරීම අනාගතයට කරන ආයෝජනයක්. දෙවෙනි දේ ගොවිතැන. අද ලෝකයේ බොහෝ රටවල් කාලගුණ අනාවැකිත් එක්ක ගොවිතැන් සැලසුම් කරනවා. වැසි ප්‍රමාද වෙනවා නම් වගා කරන කාලය වෙනස් වෙනවා. අඩු ජලයෙන් වගා කළ හැකි භෝග තෝරා ගන්නවා. නවීන ජල සුරැකුම් ක්‍රම භාවිතා කරනවා. තුන්වෙනි දේ අනතුරු ඇඟවීම් වලට සවන් දීම. කාලගුණ දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන මේ ආයතන නිකුත් කරන දැනුම් දීම් අද සාමාන්‍ය ප්‍රවෘත්ති නෙමෙයි. හෙට දවසේ ජීවිත සහ දේපල ආරක්ෂා කරන්න පුළුවන් තොරතුරු. අවසානයේ අපි තේරුම් ගන්න ඕන එකම දේ මේකයි. එල් නිනෝ අපේ සතුරා නෙමෙයි. ඒක ස්වභාව ධර්මය අපට දෙන පරීක්ෂණයක්. ඒ පරීක්ෂණයෙන් සමත් වෙනවද නැද්ද? ඒක තීරණය වෙන්නේ අපි ගන්න තීරණ මතයි. මොකද ස්වභාව ධර්මය හැමදාම කලින් අනතුරු අඟවනවා. ඒ අනතුරු ඇඟවීම් වලට සවන් දෙන එක අපේ වගකීමක්. ඉතින් හැමදාමත් මේ වගේ කාලයේ තාලයට ඔබින වීඩියෝ බලන්න ඊකටම අපිත් එක්ක රැඳිලා ඉන්න. අමතක කරන්න නැතුව අපේ channel එකත් subscribe කරලා ඔයාගේ අදහස කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එකට like එකකුත් දාලා සතුටින් ඉන්න. සුබ දවසක්.